හායි අද යන් මාත් එක්ක අපේ ෆැකල්ටි එකට. අද අපිට එකට තමයි ලෙක්චර්ස් තියෙන්නේ. උදේ වරුව ෆ්‍රී නිසා තිබ්බ වැඩ ටිකකුත් කරගෙන නාලා කාලා හිමින් සැරේ ලෙක්චර්ස් යන්න තමයි මේ හදන්නේ. අතේ කරේ කටේ බඩු එල්ලගෙන මම පයින්ම තමයි මගේ ෆැකල්ටියට යන්න හැදුවේ. එන්නකෝ පෙන්නන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ තියෙන්නේ මම ෆස්ට් ඉයර් එකේ ඉඳපු හොස්ටල් එක. මගේ ආදරණීයම හොස්ටල් එක. අන්න අර පේන ෆස්ට් වින් එකේ තමයි අපි ඉඳියේ. මේ තියෙන්නේ AT එක. ඒ කියන්නේ ආර්ට් තියටර් එක. මේකේ තමයි අපිට ෆස්ට් ඉයර් එකේ ලෙක්චර්ස් තිබුණේ. උදේ 8 ඉඳන් 6 වෙනකන් මෙන්න මේකේ තමයි අපි ඉඳියේ. ඔය ඉස්සරහා තියෙන්නේ තෙල් බැම්ම. හවසට තෙල් බැම්ම ඉඳගෙන අහස දිහා බලාගෙන ඉන්න තමයි මං ආසම. හරි දැන් කැම්පස් එක බැලුවා ඇති. දැන් එන්නකෝ මගේ වැඩ බලන්න. මේ තියෙන්නේ පේන්ටින් ස්ටුඩියෝ එක. අද මම කරන්නේ ඔයිල් පේන්ටින් එකක්. ඔයිල් පේන්ටින් කරන ෆස්ට් ටයිම් තමයි මේ. ඔයිල් පේන්ටින් වල ටෙක්නික් නම් පොඩ්ඩක් අමාරුයි. ඊටත් වඩා ඔයිල් පේන්ටින් වලින් එන ස්මෙල් එක ගොඩක් අමාරුයි. තව දෙයක් තමයි පේන්ටින් ස්ටුඩියෝ එකට ආවට පස්සේ මොනා හරි අනිවාර්යෙන් කන්න නම් හම්බෙනවා. අපිට තියෙන්නේ කන ගමන් වැඩ කරන්න තමයි. ඊට පස්සේ අපිට තියරි ලෙක්චර් එකක් තිබුණා. ඒකට ආවා. මේ ලෙක්චර් එකත් පැය 2ක් විතර තිබිලා ලෙක්චර් එක ඉවර වුණා. ඊට පස්සේ හොස්ටල් එකට යන්න තමයි තියෙන්නේ. මේ බලන්නකෝ ඉතින් හවසට කැම්පස් එකේ ලස්සන. මං අදටත් හරිම ආඩම්බර වෙනවා මම මගේ කැම්පස් එකට ආපු එක ගැන. ලෙක්චර් එක ඉවර වෙලා මම මේ ATM එකට යන්න තමයි හදන්නේ සල්ලි ගන්න. මේ තියෙන්නේ තල්පාර දිගේ තමයි ATM එකට මම යන්නේ අද. උදෙන්ම දාගෙන ගියපු හෙයාර් ස්ටයිල් එහෙම සේරම ඉවරයි. ලෙක්චර්ස් ඉවර වෙනකොට මට පහසු විදිහට මම මගේ හෙයාර් ස්ටයිල් එක කරගන්නවා. මේ තියෙන්නේ මේන් ලයිබ්‍රරි එකට යන පඩිපෙළ. මෙතනිනුත් යන්න පුළුවන්. තව එන්න තැන් තියෙනවා. මම හරියට පෙන්නලා නැහැ. මම දවසක ඕගොල්ලෝ හැමෝටම මේ හැම දෙයක්ම ලස්සනට පෙන්නන්නම්කෝ. ඔය ඉස්සරහම පේන ලොකු බිල්ඩින් එක තමයි සෙනට් එක. ඒ බිල්ඩින් එකේ කෙළවර තමයි ATM එක තියෙන්නේ. හරි සල්ලිත් අරගෙන මම දැන් හොස්ටල් එකට යනවා. අදට ඉවරයි. බයි.